සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලාන් නර්සරි YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ ඔයාලට පේනවා ඇති අපේ වගාවට පොඩි රෝගී තත්ත්වයක් ඇවිත් තියෙනවා. අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. මෙන්න මේ රෝගී තත්ත්වය මොකද්ද? ඒකට කරන්න ඕනේ පිළියම් මොනවාද කියලා අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඔයාලට මේ පේන්නේ යාළුවනේ මෙන්න මේ බෙල් පෙපර් වගාවක්. මෙන්න මේ බෙල් පෙපර් වගාවේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ලා දලු උඩ අතට රෝල් වීමක් සිදු වී තියෙනවා. ඒ කියන්නේ උඩ අතට රෝල් වෙලා තියෙනවා. ආයේ කළු පාටට නිකම් වියල ස්වභාවයක් තියෙනවා මේ දලු. මෙන්න මෙහෙම නිකම් පිච්චිලා වගේ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ රෝගී ලක්ෂණ ටික තියෙනවා නම් ඔයාලට ඒක හඳුනා ගන්න පුළුවන් කොළ කොඩ වීමේ රෝගයක් කියලා. කොළ කොඩ වීමේ රෝගෙට තමයි මෙන්න මේ දලු මෙන්න මේ විදිහට පොකුටු වීමකට ලක් වෙන්නේ. ඔයාලට මේකේ හොඳට බැලුවොත් මෙන්න මේ විදිහට එන්නේ රෝගී කොළයක් හොඳට බැලුවොත් ඔයාලට කහ පාටට සුදු සාමාන්‍ය ඇහැට පේර නොපෙනෙන කහ පාටට කළු පාටට හුරු සතෙක් එහා මෙහා පැන පැන වගේ යනවා නම් එන්නේ තමයි පැලමැක්කාගේ හානිය. පැලමැක්කාගේ හානිය ගොඩක් දුරට සිදු වෙන්නේ ලා දළු වල කොළේ උඩ පැත්තේ. මෝරප් කොළවල වෙනව අඩුයි. ලා දළු වල තමයි මෙන්න මේ පැලමැක්කාගේ ගහණය ඉතා වේගෙන් සිදු වෙන්නේ. ඔයාලට උෂ්ණ අධික කාලේ මෙන්න මේ පැලමැක්කාගේ හානිය වැඩි. වැහි කාලේ පැලමැක්කාගේ හානිය අඩුයි. ගොඩාක් වීලි කාලෙට තමයි මෙන්න මේ පැලමැක්කාගේ හානිය වැඩි වෙන්නේ. ඔයාලට දැන් මම කියලා දුන්නා මේ විදිහට පැලමැක්කා හඳුනා ගන්න. අපි බලමු මෙන්න මේ පැලමැක්කාට අපිට කරන්න පුළුවන් පිළියම් මොනවාද කියලා. දැන් අපි බලමු. මෙන්න මේ නයිමිරිස් වගාවකට එන ප්‍රධාන රෝගයක් තමයි ඒ කියන්නේ අපිට කරදරකාරී රෝගයක් තමයි මෙන්න මේ කොළ කොඩ වීම කියන රෝගය. මම දැන් ඔයාලට කියලා දුන්නා කොළ කොඩ වීම පැලමැක්කා නිසා කොළ කොඩ වීම කොහොමද හඳුනාගන්නේ කියලා. මෙන්න මේ පැලමැක්කා විතරක් නෙවෙයි කොළ කොඩ වෙන්න හේතු වෙන්නේ. තවත් කුමින් වර්ග 3ක් ඉන්නවා කොළ කොඩ වීම සිදු කරන්න. ඒ තමයි මයිටාවා. මයිටාවා ඔයාලට ටීවී ඇසට පේන්නේ නැහැ. ඔයාලට කොලෙන් තමයි ඒක අඳුර ගන්න පුළුවන්නේ මයිටාවගේ ගහන ඇති කියලා. ඒකත් එන්නේ මෙන්න මේ ලා දළු වල එන්නේ. ඒකත් මෙන්න මේ කොලේ දැන් මේකේ නම් පැලමැක්කාගේ නම් උඩ පැත්තට තමයි රෝල් උනේ. මයිටාවගේ නම් මෙන්න මේ කොලේ රෝල් වෙන්නේ පහළ අතට. පහළ අතට බෝට්ටුවක් ආකාරයට තමයි මෙන්න මේක බෝට්ටුවක් පෙරලලා වගේ තමයි රෝල් වෙන්නේ. මෙන්න කියනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට පහළ අතට තමයි කොලේ රෝල් වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ උඩ අතට කොලේ රෝල් වෙලා තියෙන්නේ. එන්නේ මේ විදිහට පහළ අතට කොලේ රෝල් වෙලා තියෙනවා නම් එන්නේ තමයි මයිටාවා. ඔයාලට මයිටාවා එන්නේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ආයේ මෙන්න මේකට එනවා කුඩිත්තා කියලා කුමියෙක්. කුඩිත්තා ඉන්නේ මෙන්න මේ කොලේ යට පැත්තේ ඉන්නේ. මෙන්න මේ කොලේ යට පැත්තේ කුඩිත්තා ඉන්නේ. කළු පාටට පියවැසට හොඳින් පේනවා. කළුයි කහයි සාමාන්‍ය ඉබ්බෙක් වගේ චූටියට මෙන්න මේ කොලේ පුරා ඉන්නවා. ආයෙත් ඒක දැනගන්න පුළුවන්. මෙන්න මේකේ ගම් එක වගේ තියෙනවා. මෙන්න මේ කොලේ ගම් එක වගේ තියෙනවා. ආය කළු කූඹි ඉන්නවා. කළු කූඹි මොකක්ද දන්නවද කරන්නේ? කළු කූඹි මෙන්න මේ කුඩිත්තොන්ව එක ශාකයක ඉඳලා අනිත් ශාකයට අරගෙන යනවා. එන්නේ කළු කූඹි. ඔයාලට එන්න එහෙම කළු කූඹි ඉන්නවා නම් අර මං කිව්ව විදිහට ඒ සත්තු ටිකත් බලා ගන්න පුළුවන් නම් ඒ කුඩිත්තා. මම දැන් ඔයාලට කියලා දෙනවා කිව්වා මෙන්න මේ පැලමැක්කට දැන් අපිට ඇවිල්ලා තියෙන පැලමැක්කට ගහන්න ඕනි බෙහෙත් මොනවාද යොදා ගන්න ඕනි පිළියම් මොනවාද කියලා. දැන් ඔයාලගේ මෙන්න මේ පැලමැක්කා ඉන්නවා නම් ඔයාලට මෙන්න මේ පැලමැක්කා ඊට පස්සේ මයිටාවා කුඩිත්තා එන්නේ ආයෙකට එන සුදු මැස්සා කියලා කුමියෙක්. සුදු මැස්සා ඔයාලට අඳුර ගන්න පුළුවන්. සුදු මැස්සා කොලේ යටපැත්තේ ඉන්නේ. පැල මෙහෙම හොල්ලපු ගමන් කොළ වලින් මෙහෙම පියාඹලා යනවා. කොළ වලින් සුදු පාටට චූටි සුදු පාට මැස්ස වර්ගයක් පියාඹලා යනවා. එන්නේ විදිහට සත්තු ඉන්නවනම් ඒ තමයි සුදු මැස්සා. එන්නේ සත්තු ඔක්කොටම ඒ කුමින් ඔක්කොටම හානිකර කුමින් ඔක්කොටම හරියන බෙහෙත් එකක් මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ කෘෂි රසායනික ද්‍රව්‍ය වලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නම BPMC. මෙන්න මේ BPMC එක පාවිච්චි කරලා ඔයාලට මෙන්න මේ පැලමැක්කන්ගේ හානිය ඔයාලට අවම කරගන්න පුළුවන්. මෙන්න මේ BPMC එකේ දාලා තියෙන ප්‍රමාණය තමයි මේකේ කට්ටිය දන්නේ නැහැ සමහර කට්ටිය මෙන්න මේකේ කොහොමද ලේබලේ ගලව ගන්න කියලා. මම දැන් ඒකත් ඔයාලට කියලා දෙන්නම් නොදන්න කෙනෙක්ට දැනගන්න. මෙන්න මේකේ කඩිරි වර්ගයක් තියෙන කතුරක් වගේ ඇඳලා එන්න ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඉරා ගන්න. මෙන්න මේ විදිහට ඉරාගෙන
ඔයාලට පුළුවන් මෙන්න මේ ලේබල් එක මේ විදිහට ගලව ගන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙනවා යොදා ගන්න ඕනි විදිහ. ඔයාලා ගොඩක් අවධානය යොමු කරන්න මෙන්න මේකේ ගහලා තියෙනවා ආරක්ෂක උපදෙස් කියලා. මෙන්න මේ ආරක්ෂිත උපදෙස් ටික ඔයාලා පිළිපදින්න. මෙන්න මේ මොකද මේ කුසී රසායනික ද්‍රව්‍ය ගොඩක් සැරයි අපිටත් අහිත කරයි. ඒ නිසා මෙන්න මේ ආරක්ෂිත ක්‍රම ඔයාලා පාවිච්චි කරගෙන ඔයාලගේ ආරක්ෂාව සපය ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේකේ ගහලා තියෙනවා මේකේ දාන්න ඕනි ප්‍රමාණයන් ගහලා තියෙනවා. මේ වලට පේනවා ඇති මෙන්න මේ ගහලා තියෙනවා මිරිස් වගාවේ කොළ කොඩු වීමේ රෝගය පතුරවන පැලමැක්කන් කුඩිත්තන් සුදු මැස්සා. ඒ කියන්නේ මෙන්න මේ දැන් ඉස්සලා කිව්ව පැලමැක්කන්ට ආයි කුඩිත්තන්ට සුදු මැස්සන්ට මෙන්න මේ කුමින් තුන් දෙනාටම මෙන්න මේ BPMC කියන බෙහෙත් එක නිර්දේශිත කුෂි රසායනික ද්‍රව්‍යයක්. මේක යොදා ගන්න තියන්නේ මිලිලීටර 20ක් ජලය ලීටර 10කට. දැන් ඔයාලගේ ජලය ලීටර 16ක ටැංකියක් තියෙනවා නම් ඔයාලා ඒකට මිලිලීටර 32ක ප්‍රමාණයක් යොදා ගත්තා නම් හරි. ඔයාලා කුෂි රසායනික ද්‍රව්‍ය යොදා ගද්දී ඔයාලා හවස් කාලේ ගොඩක් වෙලාවට හවස් කාලේ යොදා ගන්න. මොකද මෙන්න මේ දවල් කාලේට මෙන්න මේ කුමින් හැංගෙනවා. ඒ කියන්නේ කුමින් මෙන්න මේ කොළවල නැති වෙන්න පුළුවන්. ඔයාලා හවස් කාලේ මෙන්න මේ කුෂි රසායනික ද්‍රව්‍ය යොදා ගත්තොත් හවසට මෙන්න මේ කුමින් ආය සක්‍රිය වෙලා මෙන්න මේ කොළවලට එනවා. එතකොට හවස් කාලේ ඔයාලා යොදා ගත්තොත් ඔයාලට සාර්ථකව මෙන්න මේ කුමින් මර්ධනය කරගන්න පුළුවන්. ඔයාලා මේ කුෂි රසායනික ද්‍රව්‍ය යොදා ගන්න මම ඔයාලට තව එකක් කියලා දෙන්න. මම දැන් මෙන්න මේකට යොදා ගත්ත දෙයක්. ආයෙ ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රොපොනොපෝස් කියන කුෂි රසායනික ද්‍රව්‍යයක් යොදා ගන්න. මෙන්න මේක ප්‍රොපොනොපෝස්. මේක පණුවන්ටත් හරියනවා. මෙන්න මේ මිරිස් වගාවේ ඉන්න පණුවන්ටත් හරියනවා. ආයෙ මෙන්න මේකේ ලේබල් එක ගහලා තියෙනවා. මිරිස් මාළු මිරිස් කොළ කොඩු වීමේ සංකීර්ණ පතුරවන කුඩිත්තම් පැලමැක්කන් සුදු මැස්සන්. ඉස්සෙල්ලා කිව්ව කුමින්ටත් හරියනවා. මේකේ ලීටර 16කට මිලිලීටර 32ක්. ලීටර 16 ටැංකියකට මිලිලීටර 32ක් දාලා ඔයාලට ස්ප්‍රේ කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මෙන්න මේ කොළ කොඩ වීම ඇති කරන මෙන්න මේ කුමින් ඔයාලට පාලනය කරගන්න පුළුවන්. ඔයාලට මම තව පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ දැන් අපි කුෂි රසායනික ද්‍රව්‍ය දැන් හවස් කාලේ යොදාගත්ත කියන්නකෝ. යොදාගත්තත් ඔයාලා මෙන්න මේ කොළවලට ස්ප්‍රේ කරනවනේ. කොළවලට ඔයාලා උඩ පැත්තට වගේම මෙන්න මේ කොළවල යට පැත්තටත් ඔයාලා ස්ප්‍රේ කරන්න. මොකද මෙන්න මේ දැන් යට පැත්තට දැන් අපි උඩින් ගැහුවට මෙන්න මේ යට පැත්තට කුෂි රසායනික ද්‍රව්‍ය වදින්නේ නැහැ. හින්දා යට පැත්ත සත්තු මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එන්නේ විදිහට උඩ පැත්තටයි යට පැත්තටයි ආයෙ ඔයාලා මෙන්න මේ පොළොවටත් යොදා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ බෑග් එකේ මීඩියා එකටත් යොදා ගන්න. මොකද පැලමැක්කගේ ජීවන චක්‍රයේ එක් අවධියක් ගත කරනවා මෙන්න මේ පොළවේ. දැන් මේක පැකට් එක හදලා තියෙන හින්දා මෙන්න මේක මීඩියා එකේ පැලමැක්කගේ එක අවධියක් ගත කරනවා. ඒ නිසා ඔයාලා මෙන්න මේ වගා මාධ්‍යයටත් ඒ කියන්නේ මෙන්න මේ බඳුනට ඔයාලා ස්ප්‍රේ කරගෙන යන්න. ආයෙ ඔයාලා දැන් මේකෙත් මේ වගේත් කරලා නැහැ සමහර ඒ වගේ. මේව කරලා තියෙන ආයෙ ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ රිකිලි ඔයාලා ඉවත් කරගන්න. මෙන්න මේ වගේ රිකිලි ඉවත් කරගන්න. මොකද මෙන්න මේ වගේ රිකිලි කොළ ගොඩාක් තිබුණාම ඒකෙන් ඔයාලගේ කෘෂි රසායනික ද්‍රව්‍ය වදින්නේ නැහැ. ඒ හින්දා පැලමැක්කක් ගහනේ ඔය කෘමි ගහන වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා වගා පිරිසිදු තියාගන්න. දැන් අපි මේ කප්පාදුවක් කරලා තියෙන දැන් කප්පාදු දෙකක් කරලා තිනවා. දැන් මේක තුන්වෙනි කප්පාදුවට ඡන්ද කාලේ හරි. ඒකේ වීඩියෝ එකකුත් මම ගේන්නම්. ඒ වීඩියෝ එකත් ඔයා බලන්න. කප්පාදු මේකේ මුල් ඉඳන් කරන කප්පාදු වල වීඩියෝස් මම දාලා තිනවා අපේ channel එකේ. ඔයාලා ඒක බලන්න. ඒකේ පැහැදිලිව තියෙනවා මෙන්න මේ කප්පාදු කරන්න ඕනි විදිය. ඊට පස්සේ මෙන්න මේ කප්පාදුව කරාට පස්සේ අපි කරන්න ඕනි රසායනික ද්‍රව්‍ය යොදා ගන්න රසායනික ද්‍රව්‍ය අනුගමනය කරන්න ඕනි ක්‍රියාපිළිවෙත් ටික මම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඔයාලට අපේ channel එකෙන් මේ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකත් බලා ගන්න. මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. මෙන්න මේ කොළ කොඩ වීම ඇති කරන කෘමීන් ගැන අපි විශේෂයෙන් කතා කරා. මෙන්න මේ පැලමැක්ක ගැන දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. මෙන්න මේ පැලමැක්ක හඳුනා ගන්න. ඊට පස්සේ ඔයාලට මම කියලා දුන්න මීඩියා එකටත් එක්ක කුෂි රසායනික ද්‍රව්‍ය යොදා ගන්න. එන්නේ ක්‍රම ටික ඔයාලා අනුගමනය කරන්න. මෙන්න මේ කරදරකාරී කොළ කොඩ වීම ඇති කරන මෙන්න මේ පැලමැක්කගේ හානිය ඔයාලට අවම කරගන්න පුළුවන්. මෙන්න මේ වගාවක ගොඩාක් ඔයාලට කරදරයක් වෙන්නේ මෙන්න මේ කොළ කොඩ වීම. මෙන්න මේ කොළ කොඩ වීම දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනක් තියෙනවා පැල. මේවට කිසිම කොළ කොඩ වීමක් නැහැ.
අපි මේ මං කිව්ව විදිහට ඔයාලා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගන්න එහෙම වුණොත් ඔයාලට මෙන්න මේ කොළ කොට වීම ඔයාලට අවම කරගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකේ අපහදිරි තැනක් තියෙනවා නම් අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් අපි ඒව ගැනත් කතා කරමු. අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මිරිස් වගාව ගැන මෙවැනි වැදගත් වීඩියෝස් ගොඩාක් අපේ channel එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝස් ටිකත් ඔයාලා බැලුවේ නැත්නම් බලන්න. එහෙම වුණොත් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ මිරිස් වගාව පිළිබඳව. මම කියලා දීලා තියෙනවා මෙන්න මේ අපි වගා මිශ්‍රණය හදාගන්න තැන ඉඳන් මෙන්න මේ ආකාරයට පැලයක් වර්ධනය කරගන්න අවස්ථාව දක්වා මම වීඩියෝස් ඔයාලට එකින් එක අරන් ඇවිත් තියෙනවා. මේ වීඩියෝස් ඔයාලා බැලුවා නම් ඔයාලට සාර්ථක වගාවක් කරගෙන යන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න ගැටලු එහෙනම් අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අප දැන්ටම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි සබස්ක්‍රයිබ් කරන්න. එහෙම වුණොත් ඔයාලට මෙන්න මේ වගේ මිරිස් වගාවන් පිළිබඳව මම දාන අලුත් වීඩියෝස් ඔයාලට ඉක්මනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි තව දවසක මේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.